හෙළ සිනමාවේ නිලි රැජිනිය ලෙසින් විරුදාවලී ලැබූ විශිෂ්ට රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද සිය දිවි සිනමාවට සමුදුන්නා. ඒ මෙරට සුවහසක් දෙනාගේ නෙතඟට කඳුලක් නංවමි. මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු එළබෙන සඳුදා රාජගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතයි. හෙළ සිනමාව සිය අද්විතීය රංගනයෙන් වර්ණගැන් වූ නිලි රැජිනිය මාලිනී ෆොන්සේකා මහත්මිය අභාව ප්‍රාප්ත වූයේ අදාළුවමයි. ඒ කලක් තිස්සේ රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. අභාව ප්‍රාප්ත වන විට ඇය 78 වැනි වියෙහි පසු වුණා. ඇගේ රංගනයෙන් දශක ගණනක් පුරා නෙත් සිත් පිනවාගත් මෙරට සිනමාලෝලේ නිලි රැජිනගේ අභාවය සැලවූ විට මහත් කම්පනයට පත් වුණා. හෙළ සිනමාවේ නිලි රැජින මාලිනී ෆොන්සේකා හෙවත් වන්‍යාරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා කැලණියේදී උපත ලබන්නේ 1947 අප්‍රේල් 30 වැනිදායි. ශ්‍රී ලාංකේය සිනමාව උපන් වසරේම ශ්‍රී ලාංකේය සිනමාවේ නිලි රැජිනගේ උපතත් සිදුවීම දෛවෝපගත කරුණක්. මාලිනියගේ මවත් පියාත් සිය අලුත උපන් දියණියගේ හඳහන නක්ෂත්‍රකරුවෙකු වෙත රැගෙන ගිය අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ මෙය අනාගතයේ මෙරටේ බිහිවන රැජිනකගේ හඳහනක් බවයි. රූ සපුවෙන් අගතැන්පත් මාලිනිය සිය තුරුණුවියේදීම අකල් වැස්ස වේදිකා නාට්‍යයෙන් රංගනයට පෙවිසියා. සිය පළමු වේදිකා නාට්‍යයේදීම ඇය 1965 වසරේදී හොඳම නිලියට හිමි සම්මානය දිනාගන්නේ ඇය තුළ සිටි දක්ෂ රංගන ශිල්පිනිය කරලියට ගෙනීමෙන්. ඉන් ලද වරමින් සිංහල සිනමාවට අත්පොත් තබන මාලිනිය තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන් සිය සිනමා චාරිකාව ආරම්භ කරනවා. ඒ 1968 වසරේදී. කවුරුත් මොකටද වාදියා බලන්නේ? ඒක නෙන්න. එම රංගනය වෙනුවෙන් ජනප්‍රියම නිලියට හිමි සම්මානය ලබන ඇයට එම වසරේදීම දහසක් සිතුවිලි ආදරවන්තයෝ වැනි චිත්‍රපට රැසකට ඇරියුම් ලැබෙන්නේ ඇගේ රංග ප්‍රතිභාව රිදී තිරයේ විදුලි සැරක් ලෙස දිස්වීම හේතුවෙන්. පුංචි බබා සිට බවතරණ චිත්‍රපටය දක්වා දශක 6ක් චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවක් සිය රංගනයෙන් හැඩගැන් වූ මාලිනිය විශේෂ වන්නේ ඇය එක් රාමුවකට කොටු නොවූ පුළුල් පරාසයක අද්විතීය රංගන ශිල්පිනියක් වූ නිසායි. සේන සමරසිංහගේ කස්තුරි සුවදත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානයත් මාලිනිය එකසේ දික්විජය කරන්නේ ඈ සතු වූ විශිෂ්ටත්වය නිසාමයි. සුදු පාට මීදුම් ගලාලා අර පෙනේන කන්දේ වෙලිලා කුරුකු 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 යෝන් වසන්තේ කුල් වලාකුලේ මත නිහැඩියාවකට පසු ඈ රිදී තිරයට පැමිණි ආකාශ කුසුම් චිත්‍රපටය ගැන රටම කතා කළේ මාලිනියගේ අද්විතීය රංගනය ගැනයි. මැඩම් සන්ධ්‍යාරාණිද? ඔව්. මැඩම් තමයි මගේ ප්‍රියතම නිලිය. සිංහල සිනමාවේ ජනප්‍රිය පෞෂ රසකටම පෙම්බතිය වූ ඇය මෙරට සිනමාවේ දැවන්තම යුග 3ක කියවුණු එකම නිලි නාමයයි. ඔයාලා හොඳට සාරි තෝරන්න දන්න. ඒ ගාමිණී මාලිනී, විජය මාලිනී සහ රවීන්ද්‍ර මාලිනී ලෙසින්. සිහින අහසේ වසන්තේ තාරකා මල් දිලිසුනා සීත අරලේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
1978දී පයිලට් ප්‍රේමනාත් නමැති දෙමළ චිත්‍රපටයටද මාලනී රංගනයෙන්දායක වුණේ ඇගේ සිනමා ගමන් මගේ වෙනස් අත්දැකීමක් ලෙසින්. එබින්ම ඇය චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්ෂණයට දෙක්වෙමින් සසර චේතනා ස්ත්‍රී සහ අහිංසා යන චිත්‍රපට නිර්මාණය කළා. චිත්‍රපට 135කම ප්‍රධාන චරිතය නිරූපණය කළ මෙරට එකම රංගන ශිල්පිනිය වන්නේද මාලිනියයි. දශක 6ක් පුරා සිනමාවේ පෑ පෙළහර වෙනුවෙන් දෙස් විදෙස් සම්මාන ගණනාවකින්ම ඇය පිදුම් ලැබුවා. විදෙස් සම්මානයකින් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය වන්නේද මාලිනියයි. ඒ 1975 වසරේදී නවවැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී. එමෙන්ම 1977දී 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදීද මාලිනිය සම්මානට පාත්‍ර වනවා. 2010 වසරේ CNN නාලිකාව සකස් කළ ආසියාවේ විශිෂ්ට සිනමා රංගන ශිල්පීන් 25 දෙනාගේ නම් ලයිස්තුවටද මාලිනියගේ නම ඇතුළත්. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය 14 වතාවක් හොඳම නිලිය සම්මාන සහ 14 වතාවක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගැනීමෙන් මෙරට රිතීතිරයේ වාර්තා අතරටත් එක් වුණා. ප්‍රේක්ෂක ඔබ පුලපුලා බලා සිටි සිව්වන දෙරණ සිනමා සම්මාන උළෙල මෙතැන් සිට ඔබට පිළිගන්වන වගයි. This is Derana Samsilk Film Awards. 6 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජීවිතේ එක්වරක් පමණක් පිරිනැමෙන යාවජීව සම්මානයෙන්ද ඈ පිදුම් ලැබුවා. ශ්‍රී ලාංකේය සිනමා විජිතයේ වර්තමාන සිංහාසනාරූඪ නිලි රජිනිය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා රංගවේදිනියයි. කලාකරුවන් අතින් අපට සිටින ශ්‍රී ලාංකේය සිනමා සම්මානයත් එක්කම මට ඔගොල්ලෝ හැම දෙනාගේම ලැබෙන ආදරය ඒක මට කෝටි ගාණක් වටිනවා. නිලි රජින මාලිනී ෆොන්සේකා රිතීතිරේ පමණක් නොව මෙරට පුංචි තිරේද සිය විශිෂ්ට රංගනයෙන් හැඩ කළා. තිස්ස අබේසේකරයන්ගේ පිටගම්කාරයෝ ටෙලිනළුවෙහි මාලිනියගේ රංගනය කැපී පෙනුණු අවස්ථාවක්. මැනලද පුතේ කිරිදුන්නේ ඇතුළු ටෙලිනාට්‍ය 20කට පමණ මාලිනිය සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඇය අවසන් වශයෙන් රංගනයෙන් දායක වූ ටෙලිකතා මාලාව වූයේ ටීවී දෙරණ නිෂ්පාදනය කළ හිතුවක්කාර කතා මාලාවයි. Thank you, Achema. Thank you so much. මාලිනී ෆොන්සේකා මහත්මිය 2010 වසරේදී දේශපාලනයට දෙක් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ඇය කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය පිළිබඳ හඩක් නැගූ චරිතයක්. වේදිකාවෙන් පටන්ගෙන සිංහල සිනමාවේ නිලි රජිනිය ලෙස කිරුළු පැළඳ පුංචි තිරයටද පැමිණි මාලිනිය සිය දශක 6ක රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ගීත රූප රචනා රංගනයටද එක්වෙමින්. ඇගේ පළමු ගීත රූප රචනා රංගනය වූ එය රසික හදවත් තුළ තදින්ම ලැගුම් ගත්තා. එහි ඇය පෙන් වූ අසම සම සාත්වික අභිනය හා රංගනය තවත් තහවුරු කළේ ඇය මෙරට නිලි රජිනියම යන්නයි. මේ ගීතේ රංගනයට දායකවීම ගැන රටට කියන්නට මාලිනිය අද දිරන 24 නාලිකාවේ විකාශය වන අද දිරන මෝනිංස් වැඩසටහනට එක් වුණා. අසනීප තත්වය මැද වූවත් සිනහා මුසු මුහුණින් ඇය එක් වූ මෙම වැඩසටහන මාලිනිය සහභාගී වූ අවසන් රූපවාහිනී සජීවී සම්මුඛ සාකච්ඡාවයි. ආධුනික ශිල්පීන් පිරිසකගේ අධ්‍යක්ෂණයට නතු වූ හෙළ නිලි රචනිය සිය නිහතමානීකම එදා වචනයට පෙරළුවේ මෙලෙසින්. සිනමාව හෙළ සිනමාවේ නිලි රැජිනිය ඇයි ඔබතුමිය මේ පුංචි කොල්ලො කෙල්ලො ටිකක් ඇවිල්ලා මෙහෙම යෝජනාවක් කළාම මැඩම් මේ මියුසික් වීඩියෝ එකට එන්න පුළුවන් දහපුවම ඇයි නිලි රැජිනිය මේ මියුසික් වීඩියෝ එකට කැමති වෙන්නේ? ඒගොල්ලන්ට මම නිලි රැජින වුණාට මම තාමත් මම ඉතින් මට ඒක දැනුනේ නෑ වැඩ කරද්දි මේ අලුත් තරුණ පරපුරක් නේද කියන එක. මොකද ඒගොල්ලන් වැඩ කරපු විදිහ දැක්කහම මට හරි ආසයි තුණා. ඉතින් ඒ ගොඩේ වැඩ කරනකොට ඉතින් මමත් නිකම්ම තරුණ වෙනවා. ඇත්තටම අපිට මේ නිලි රැජිනිය කියන එක අමතක වෙලා අපේ අම්මා කෙනෙක් කියලා හිතන ගානට එන මැඩම් කියන්න එපා. ඒතර හරි දුරයි වගේ. ඉන්පසු රෝගී තත්වයට ප්‍රතිකාර ලබමින් සිටි මාලිනිය අපට දක්නට ලැබුණේ පසුගියදා ඇය වෙනුවෙන් පැවැත්වුණු ඇගේ උපන්දින සැමරුම් උත්සවයේදී.
හෙළ සිනමාවේ නිලි රැජින ගතින් වියපත්ව සිටියත් තිරයේ ප්‍රේමවන්තයා රවීන්ද්‍ර රන්දනිය සමඟ ආරාධනා චිත්‍රපටයේ එදා රඟපෑ ගීතය මෙලෙස ආවර්ජනය කළ මොහොත කාගෙත් නෙතට කඳුලක් එක්කලා. මාලිනියගේ අවසන් රංගනයයි. මේ වගේ ආදරයක් මට තේරෙන්නේ නැහැ කොහොමද කියන්න කියලා. මට එක දෙයයි මට කියවෙන්නේ. මම ආදරේ හැමෝටම ඔබලා හැම දෙනාටම බොහොම ස්තුතියි. මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනි සතුදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙනවා. රාජ්‍ය ගෞරව සහිතව මේ මහා රූපනවේදිනියගේ අවමංගල කටයුතු සිදු කරන්නට ගරු ජනාධිපතිතුමා සහ රජය තීරණයක් ගත්තා. දේහය මාලිනී ෆොන්සේකා මහත්මියගේ මාදිවල නිවසට අද පස්වරුවේ රැගෙන එනු ලැබුවා. මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ හෙට පෙරවරු 10 සිට මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනවා. හෙළ සිනමාවට නිධානයක් බඳු ආකාස කුසුම වැළඳගන්නෙමු ඔබව හදවතින්ම. සිනමාවේ රාජිනිය වූ මාලිනියට සුබ ගමන්.